තිබ්බා. අදේ යමු පොළොන්නරුව වටේ රවුමක් දාන්න. ඉන්න දැන් පරාක්‍රම සමුද්‍රය ගාව. උඩට ගිහින් බලමු. මුලින්ම පරාක්‍රම සමුද්‍රයට ගිහිල්ලා ඊට පස්සේ අපි යන් ගල් විහාරයට. ඇඳුමක් ගෙනාව නම් නාගෙනම යන්න තිබ්බා. යාමා අපේ මොට්ටේ තුන් දෙනා එනවා පේනවනේ. තව එකෙක් එන්නත් ඉන්නවා මගේ. උන් එනකන් අපි යා. අන්න අතන ගහල් තියෙනවා ලස්සන බෝඩ් එකක් පරාක්‍රම සමුද්‍රය කියලා. මියුසියම් එකකුත් තියෙනවා එහා පැත්තේ බලන්න. ටයිම් තිබ්බොත් මියුසියම් එකටත් යමු අපි. මෙතන ඉස්සරහෙන් අර පැත්තට පොත්ගුල් විහාරය, මේ පැත්තට දීප උයන. ඒ කියන්නේ පාර්කයක් තියෙනවා ඒකට. ඔන්න ආව පරාක්‍රම සමුද්‍රය ගාවට. ශ්‍රී ලංකාවේ පුරාණ වාරි ශිෂ්ඨාචාරයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන පරාක්‍රම සමුද්‍රය අදත් අපි ඉතිහාසයේ අභිමානයක් ලෙස පවතී. 12 වන සියවසේදී පරාක්‍රම බාහු මහරජතුමා විසින් ඉදිකරන ලද මෙම මහා ජලාශය ශ්‍රී ලංකාවේ වාරි ඉංජිනේරු ශිල්පයේ අද්විතීය දක්ෂතාවය ලොවට පෙන්වා දෙයි. අහසින් වැටෙන එක ජල බිඳුවක්වත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලායා නොදිය යුතුයයි යන රජුගේ දර්ශනය මත මෙම දැවන්ත ව්‍යාපෘතිය නිර්මාණය විය. පරාක්‍රම සමුද්‍රය යනු එක් වැවක් පමණක් නොවේ. එය ටෝපා වැව, එරමුදු වැව, දුඹුටුළු වැව, භූ වැව සහ කෝලාහල වැව යන පුරාණ ජලාශ කිහිපයක් එකට සම්බන්ධ කර නිර්මාණය කළ විශාල ජල පද්ධතියකි. වර්ග කිලෝමීටර් 25කට වැඩි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මෙම ජලාශය පොළොන්නරුව අවට ගොවිබිම් දහස් ගණනකට ජලය සපයමින් අදටත් ගොවිතැනට මහත් ශක්තියක් ලබා දෙයි. උදාසන හිරුකිරණ ජලතලය මත වැටෙන විටත් සන්ධ්‍යා කාලයේ සුළඟත් සමග දිස්වන දර්ශන සංචාරකයන්ගේ සිත් ඇත් උලන්නේ උදේ 8 වෙනවා කියනවා අවිල්ලා තියෙන වෙලාව පේනවා. ඒ බයිසිකල් අරගෙන නෝද ඒක? පයින් යනවා. ඉස්සේ 1000 සුගයාකෝ වර යන පයින් යම. එච්චර සල්ලි නෑ අපිට. ඉතින් ඉන්නේ ගල් විහාරේ එන්ට්‍රන්ස් එක ළඟ. යන් ඇතුළට බයිසිකල් ගන්න සල්ලි නෑ. ඉතින් ටිකට් ගන්න. නෑ යට 18 රුපියල්.
ශ්‍රී ලංකාවේ පුරාණ රාජධානී අතරින් ඉතාමත් අලංකාර සහ ඉතිහාසයෙන් පෝසත් ස්ථානයක් ලෙස පොළොන්නරුව හැඳින්වේ. එහි පිහිටි ගල් විහාරය අදටත් ලෝකයේම විස්මයට පත්කරන අපූරු ශිල්ප කලා නිර්මාණයක් ලෙස සැලකේ. අද අපි වසර 100 ගණනක් තිස්සේ කාලයට අභියෝග කරමින් සිටින පොළොන්නරුවේ ගල් විහාරය ගැන දැනගනිමු. ගල් විහාර පිහිටා ඇත්තේ පොළොන්නරුව පුරාණ නගරයේ උතුරු ප්‍රදේශයේය. ගල් විහාරය නිර්මාණය කරනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේදී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ රජෙකු වූ කිං පරාක්‍රමබාහු වන් විසින් ඔහුගේ පාලන සමය තුළ බුද්ධ ශාසනය ප්‍රබල ලෙස සංවර්ධනය වූ අතර ආගමික හා සංස්කෘතික නිර්මාණ රැසක් ඉදිකෙරිනි. ඒ අතරින් ගල් විහාරය විශේෂ ස්ථානයක් හිමි කරගනි. එකම විශාල ග්‍රැනයිට් ගල් පර්වතයක් කැටයම් කරමින් නිර්මාණය කළ මෙම පිළිම සංකීර්ණය ඉදා සිටි ශිල්පීන්ගේ අසමසම දක්ෂතාවය පැහැදිලිව පෙන්වා දෙයි. ගල් විහාරයේ ප්‍රධාන ආකර්ෂණය වන්නේ එකම ගල් පර්වතයකින් නිම වූ බුද්ධ ප්‍රතිමා 4යි. ඔන්න බලන්න කියලා පළවෙනි දැනට ආවා අපි. ඒක කියවන ඉහින් බලමු මොකක්ද බෝඩ් එකේ තියෙන්නේ කියලා. කියන්නේ කොහොයද? දලනා මාලිගාව. ගල්පොත එස් වටදාගේ කියන අර එහා පැත්තේ. එතකොට ජී කියන්නේ බෝසත් පිළිමේ නිසංක තමයි. ජී කියන්නේ ආරතන් තියෙන එක. ජී අරක එක් ඉස්තන්තලතා මණ්ඩපේ. එක්කේක ඊට එහා පැත්තේ. සත්පෙර පිළිමේගේ හයියක. හයියට කියන්නේ අර ආරක. එතකොට ජී බෝධි කරේ. ජී හරි ඉදිරියට ගිහින් බලමු යන්කෝ. වමෙන්ද දකුණෙන්ද පටන් ගන්න. දන්න ඔයා වමෙන් බලලා අපිට දකුණේ අපි දකුණේ බලලා ඔයා විස්තරය කියන වමෙන් ඒක තමයි. සපත්තුත් ගලවලා තමයි යන්නේ. ඔය රස්නේ නේ. අපි එළියට යනවා. පොඩ්ඩක් අමාරුයි අතවල දැන්. සයිට් එකෙන් බලන්න යන්න. සයිට් එක. රංකොත් එහෙර. අඩේ ඔබ ඇද දුරමන් රජතුමා නේද? ඇයි කොළඹ ඉස්සරහට තියෙන්නේ රන්කොත් පෙහෙරයි මණික් පෙහෙර ආලාහන තිරියන ගල් විහාරේ. දැන් රන්කොත් පෙහෙරට යන්න. කොහෙද යන්නේ? රන්කොත් පෙහෙරට. දුක බෑන්ද? මණික් පෙහෙර ඕනේ. ඌ බැලුවා වගේ ඉච්චා දුක. ඔයා මෙහෙ අබේ බයිසිකලයක් අරන් ඉන්න තිබ්බ කියලා දැන් හිතන ඈ. උඹවත් දෙකේ කොහෙද? අර තියෙන. ඒක. උඹහේ බා නයි අර මොකද උඹහ හදන්නේ ඒ ඒක දන්නේ නැතද? මම දන්න මට කතා මට වෙලා උඹල කියලා පොඩ්ඩක්
thank you මාවා හා අරලා ගන්නේ බස් එකේ ආවේ හරි thank you අපිට ඉක්මනට එන්න ට්‍රාන්ස්පෝර්ට් එකක් හම්බුණා අපි ඒක නගලා මේ ආවා හැක් විතර පයින් ඉන්නේ නියම ට්‍රාන්ස්පෝර්ට් එක හොරගේ පයින් ආවනම් තව එනවා ඔබ අඩි 10ක් විතර එන්නේ බලන්න ඉන්නවා අපිට අද මේඩිය තමයි කව ගන්න සපත්තු දාගෙන බෑ කියන අතලේ බාගියෝ අතට දෙපත් කියමු එතන ලස්සන පොකුණක් තියෙනවා නාගමද මම හිතුණා නම් මේක ඉවරයි මම දන්න ඉන්නවා ඉඳගත්තේ නැහැ කොහොම හරි කට්ටක් කාලා ආවා වාස්නේ වුණා මම හිතේ මට දවලක් තිබ්බා ඉතින් මගේ බෑග් දීලා ආ මේ මොකක්ද කුට්ටම් පොකුණක් කුට්ටම් පොකුණ බේනම දාලා හරි අපි එක නම් කරමු අවුලන්නේ මොකක්ද මහා පිළියම් අර පිළියන්දර ගෙවල් ළඟ තියෙන ඒවා ඒවා මහා පිළියන්දර සමුද්‍රෙන් දාගෙන නවුලන්නේ නැහැ කී ගැලපෙනවා හැමෝම දන්න ගල් විහාරේ ඉරිමත් බුදු පිළිම තියෙනවා ආවේ අපිට පළමු ප්‍රතිමාව ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින බුදු පිළිමයයි. අඩි 15ක් පමණ උස මෙම පිළිමය ගල් කුටියක් තුල පිහිටා අති අතර එය විජ්ජාධර ගුහාව ලෙස හැඳින්වෙයි. දෙවන ප්‍රතිමාව තවත් හිඳගෙන සිටින බුදු පිළිමයකි. එහි මුහුණේ දිස්වන සංසුන්භාවය සහ සියුම් කැටයම් කලාව එය අද්විතීය නිර්මාණයක් බවට පත් කරයි. තෙවන ප්‍රතිමාව අඩි 23ක් පමණ උසින් යුත් සිටගෙන සිටින බුදු පිළිමයයි. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් විවිධ අදහස් පවතී. සමහරුන් පවසන්නේ මෙය බුදුන් වහන්සේගේ රූපයක් බවයි. තවත් සමහරුන් පවසන්නේ එය ආනන්ද හිමියන්ගේ ප්‍රතිමාවක් බවයි. අවසාන සහ විශාලතම ප්‍රතිමාව වන්නේ අඩි 46ක් පමණ දිගින් යුත් පිරිනිවන් පානා බුදු පිළිමයයි. මෙම ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම විශිෂ්ටතම ගල් කැටයම් නිර්මාණ අතරින් එකක් ලෙස සැලකේ. ගල් විහාරී විශේෂත්වය වන්නේ මෙම ප්‍රතිමා සියල්ලම එකම ගල් පර්වතයකින් කැටයම් කර තිබීමයි. ශිල්පීන් විසින් බුදුන් වහන්සේගේ මුහුණේ සංසුන් භාවය, ඇස්වල මෘදු බව සහ ශරීරයේ ස්වාභාවික හැඩතල ඉතා සියුම්ව නිරූපණය කර ඇත. විශේෂයෙන්ම පිරිනිවන් පානා බුදු පිළිමේ මුහුණ දෙස බැලූ විට සාමය සහ නිර්වාණයේ ගැඹුරු අර්ථය දැනෙන බව බොහෝ සංචාරකයන් පවසති. අද ගල් විහාරය UNESCO World Heritage Designation of Ancient City of Polonnaruwa යටතේ ආරක්ෂා කිරින Ancient City of Polonnaruwa පුරාවිද්‍යා කලාපයේ කොටසකි. අපිට ඇවිත් ඇති ඒකෙන් අපි ආය ආවා මහන්සි. අටයක් දාලා ආය ආවා එන්නයක් අපිට සෙට් උන්නේ නැහැ. පයින් මෙන්න උනා. දැන් අපි යනවා. මේ වගේ බස් එකක් තිබ්බනම් අපිට පිට නැගලා යනවා. එහෙම යන්නේ නැහැ නේ. හරි බයි නෑ ඊළඟ ආයෙ බ්ලොග් එකක් ගේන දවසට ඊළඟ බ්ලොග් එකේ හම්බෙමු. බයි.